චමීර දැන් වනින්දු ටීම් එකේ නැති අන්දා දැන් වැඩිම රෙස්පොන්සිබිලිටිස් යන්නේ බෝලිං වලට කාටද ඒක? ඔබේ ෆිට්නස් ගෝල් එක කුමක් වුවත් ඔබ සමග හැම වෙලාවකම අයඩෙක්ස්. අපේ කියන්නේ බන්දු නැති එක ලොකු පාඩුවක් කණ්ඩායමන. මොකද හැමෝම දන්නවා ඉතින් එයාගේ ටැලන්ට් එක බෝලිං යුනිට් එකටම රෙස්පොන්සිබිලිටි එක යනවා. බන්දු නැති එකේ ඉතින් අඩුව පුරවන්න මම හිතන්නේ අපිට ලොකු වගකීමක් තියෙනවා. කොළඹ ප්‍රමදාස තනතිරුවට සාපේක්ෂව පල්ලකලේ තනතිරුවේ කන්ඩිෂන්ස් වෙනස්. ඉතින් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ටීම් කම්බිනේෂන් එක කොයි ආකාරයෙන්ද ගොඩනගා ගන්න බලාපොරොත්තුවක් තියෙන්නේ? තරමත් එක බැලුවොත් මම දැන් මෙහෙ බැටිං වලට සපෝට් එකක් තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ කියන්නේ හයි ස්කෝරින් ගේම් එකක් යයි කියලා. ඉතින් කම්බිනේෂන් එක කොහොමද කියලා තාම දන්නේ නැහැ. ඒක ඩිසයිඩ් කරලා නැහැ. දුෂාන් හැමන්තව ගෙනල්ලා තියෙනවා. ඔන් පේපර් බලනකොට ලයික් ෆොර් ලයික් රිප්ලේස්මන්ට් එකක්. හැබැයි වනිදුගේ ක්වොලිටි එක බලනකොට ඒ බෝලින් පැත්ත නම් කම්පෙයාර් කරන්න පොඩ්ඩක් අමාරුයි. මොනවාද තියෙන නොක් ඔන් ඉෆෙක්ට්ස් කතා කරලා තියෙන නිකන් හේමන්තව කෙලින්ම වනිදු වෙනුවෙන් ටීම් එකට ගේනවද නැත්නම් ඕකලන් එක්ස්ට්‍රා බැටර් කෙනෙක් දාන්න බලනවද කොහොමද? දුෂාන් හේමන්ත ගත්තදී ඇත්තටම ඒ කියන්නේ පහුගිය කාලේ අපිත් එක්කම ටීම් එකත් එක්කම හිටියා. ඉතින් එයා සිම්බාබ්වේ තරඟාවලියේ ක්‍රීඩා කරා. වනිදුත් එක්ක බැලුවොත් ඒ කියන්නේ මම හිතන්නේ එයා වෙනම විදිහකට පන්දු යවන්නේ. ඒ වගේම බැටිනුත් එයාට බැට් කරන්න පුළුවන්. ඉතින් ඕල් රවුන්ඩ් විදිහට කොහොමද දන්නේ තාම කම්බිනේෂන් එකයි මොකද්ද වෙන්නේ කියලා තාම අපි මම හිතන්නේ කතා කරලා නැහැ. අද පුහුණුවීමෙන් පස්සේ ඩිසයිඩ් කරයි. අපි දැක්ක ඕමාන කණ්ඩායම විශේෂයෙන්ම වේග පන්දු යවන්නන්ට සෑහෙන දුර්වල විදිහට තමයි පන්දුවට පහර දුන්නේ පළවෙනි තරඟයේදී සිම්බාබ්වෙත් එක්ක. කණ්ඩායම ඇතුලේ මේක ගැන කතා වුණාද? කොහොමද ඒගොල්ලන්ට එරෙහිව මොකද්ද ප්ලෑන් එක? විශේෂයෙන්ම නෙට් රන් රේට් එක සම්බන්ධයෙන් ගත්තම මේ තරඟය ඉතාමත්ම වැදගත් වෙනවා. ඔව් පළවෙනි තරඟේ සිම්බාබ්වෙ එක්ක තිබ්බේ. ඉතින් ඒකේ කන්ඩිෂන් වෙනස්. ඉතින් සිසි ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කරේ. ඉතින් කන්ඩිෂන් එක බාද්දි මම හිතන්නේ මේ බැටිං වලට පොඩ්ඩ හොඳ සපෝට් එකක් තියෙනවා. ඉතින් අපි කොහොමත් බලාපොරොත්තුව මම හිතන්නේ ඔමාන් ගත්ත දැන් පහුගිය ඇසෝසියේට් කන්ට්‍රීස් ඇත්තටම මේ වර්ල්ඩ් කප් එකේ හොඳින්ම ක්‍රීඩා කරා. හැම ටීම් එකකටම අභියෝගයක් වුණා. ඉතින් අපිත් ඒගොල්ලන් ඒ කියන්නේ අභියෝගයක් ලෙස සලකලා ඉතින් කොහොම හරි මැච් එක අපි ජයග්‍රහණය කරන්න බලන්නේ. නෙට් රන් රේට් එකත් ඒ ගැනත් හිතනවා. චමීර දැන් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු බලයනේ ගත්තොත් ඔබ ඉන්නවා, මතීෂ් ඉන්නවා, ප්‍රමෝද් මදුෂාන් ඉන්නවා. විශේෂයෙන්ම ඒ සුසංයෝගය ඔබ කොහොමද දකින්නේ? ඔබත් පැයට කිලෝමීටර් 140ක වගේ වේගයක් තියාගෙන පන්දු යවන. ඒත් එක මතීෂ් ගත්තොත් 145 150 වේගයකින් පන්දු යවන. ඉතින් මේ කම්බිනේෂන් එකේ සුසංයෝගය ඔබ කොහොමද දකින්නේ මේ තරගවලදී ක්‍රීඩා කරද්දී විශේෂයෙන්ම 20 20 තරග රටාව තුළ? මම හිතන්නේ අපිට කියන්නේ හොඳ කම්බිනේෂන් එකක් තියෙනවා ෆාස්ට් බෝලින් වලින් ගත්තොත්. මොකද ස්පෙෂලි කියන්න ඕන මතීෂ් කියන්නේ කලින් පාවර් ප්ලේ වල පන්දු යවුවේ නැහැ. දැන් පාවර් ප්ලේ එකේ පන්දු යන එකෙන් ඒ කියන්නේ කණ්ඩායමට ගොඩක් ඒ කියන්නේ ලොකු වාසියක් අත් වෙලා තියෙනවා. ඉතින් එයාටත් දැන් ඕනම තැනක පන්දු යවන්න පුළුවන්. ඒ වගේම ප්‍රමෝද් ගත්තත් එයාටත් අත්දැකීම් තියෙනවා. එයාත් අලු බෝලෙන් හොඳටම පන්දු යනවා. ඒ වගේම ඩෙත් එකේ පන්දු යනවා. ඉතින් මම හිතන්නේ අපේ හොඳ කම්බිනේෂන් එකක් තියෙනවා ෆාස්ට් බෝලර්ස්ලාගේ.